තරඟ පහකින් යුත් T20 තරඟාවලියේ පළමු T20 තරඟයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාද වෙනකොට අද දෙවැනි තරඟය ආරම්භ වුණා. ඒ අනුව තරඟයේ කාසියවාසී ජයග්‍රහණය කරපු ඉන්දිය කාන්තා කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දු යැවීමටයි. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ යුගලයේ වුණේ චමරි අතපත්තු සමගින් විස්මි ගුණරත්නයි. නමුත් විස්මි ගුණරත්න එක් ලකුණක් ලබා සිටිදී දැවී ගියා. කෙසේ නමුත් නායක චමරි අතපත්තු වේගයෙන් පන්දුවට පහර දීමට පටන් ගත්තාත් චමරි අතපත්තු පන්දු 24කදී 6 පාර 2ක් සහ 4 පාර 3ක් සමගින් ලකුණු 31ක් ලබා සිටිදී දැවී ගියා. ඉතින් චමරි අතපත්තු අද ලබාගත් මේ ලකුණු 31 සමග ඇය සුපිරිම කඩේම පසු කිරීමට සමත් වුණා. ඒ ජාත්‍යන්තර 2020 ක්‍රිකට් පිටියේ ලකුණු 3500 සීමාව පසු කිරීමට සමත් වීමෙනුයි. ඒ වගේම පළමු තරඟයේදී වගේම ප්‍රතිකාරණයන්ගේ දුර්වල ප්‍රතිකරණ නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දු වාර 20 නිමාවන විට කඩලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 128ක් පමණයි. මෙහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33ක්ද චමරි අතපත්තු ලකුණු 31ක් සහ හසිනි පෙරේරා ලකුණු 22ක් ලබා ගත්තා. පන්දයේදී ඉන්දිය කාන්තා කණ්ඩායම වෙනුවෙන් ශර්මා සහ චරණි අතරේ කඩලු දෙක බැගින් බෙදී ගියා. ඒ අනුව ලකුණු 129ක ජයග්‍රහී ඉලක්කයක් හඹා ඉන්දිය කාන්තා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණය යුගලයේ වුණේ ස්මෘති මන්දනා සමගින් සෆාලි වර්මායි. නමුත් මන්දනා ලකුණු 14කට දැවී ගියේ ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල විදිහටයි. කෙසේ නමුත් වේගයෙන් පන්දුවට පහර දුන් වර්මා සහ රොද්රිගෝ ඉන්දිය කාන්තා කණ්ඩායම ජයග්‍රහී මාවත දක්වා රැගෙන ආවා. නමුත් රොද්රිගෝ ලකුණු 26කට දැවී ගියා. කෙසේ හෝ ඉන්පසු පිටියට නායිකා කවුරු වර්මා සමගින් එකතු වී වේගයෙන් පන්දුවට පහර දෙන්න ගත්තා. ඒ අනුව ඉන්දිය කාන්තා කණ්ඩායම පන්දු වාර 11යි පන්දු 5ක නිමාවන විට තරඟය ජයග්‍රහණය කළා. මේදී ඉන්දිය කාන්තා කණ්ඩායම වෙනුවෙන් සෆාලි වර්මා පන්දු 34කදී නොදැවී ලකුණු 69ක් සහ රොද්රිගෝස් පන්දු 15කදී ලකුණු 26ක් ලබා ගත්තා. පන්දයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් මල්කි මදාරා, කාබින්දි සහ දිල්හාරි අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා. කෙසේ හෝ මේ තරඟයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවට පහර දෙනකොට පිටියේ ස්ථාවර වෙමින් සිටි හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33ක් ලබා සිටිදී දුවද්දී දැවී යාම විස්තර විචාරකයන්ගේ පව කතාබහට ලක් වුණා. මොකද තෙවැනි මිනිස්සු ඒ දැවී යාමක් බවට සඳහන් කළත් ඒ දැවී යාමක්ද නැද්ද යන බවට ප්‍රශ්නාර්ථයක් මතුවෙන නිසාවෙනි. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලාගන්න ක්‍රිකට් වන් අපිව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ක්‍රිකට් ගැන අලුත්ම තොරතුරකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.